ඉතින් අද බලන ඇති ඔයාලා මම මේ කොහේ ඉඳන්ද vlog එක පටන් ගන්න කියලා. ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා මම දැන් මේ කොහෙද ඉන්නේ කියලා. මං අද මගේ vlog එක පටන් ගන්නේ කැන්ඩි වලින්. ඉතින් ලංකාවේ යන්න ආසම තැනක් තමයි මම කැන්ඩි කියන්නේ. එන්නකෝ ඉතින් මාත් එක්ක කැන්ඩි අද මම මොනවද කරේ කියලා බලන්න. කැන්ඩි කිව්වම ඉස්සෙල්ලම මතක් වෙන්නේ අපි හැමෝටම දළදා මාලිගාවනේ. ඉතින් හස්බන්ඩ්යි මමයි හස්බන්ඩ්ගේ අම්මයි තුන්දෙනාම තමයි අද මේ ගමන ආවේ. එහෙනම් ඉතින් ටිකටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කැන්ඩි වලට ආවේ ඊයේ තමයි. ඉතින් මට ඊයේ වීඩියෝ ක්ලිප් ටික ගන්න බැරි වුණා. ඉතින් ඊට පහුවෙනිදා උදේ පාන්දරම අපි ප්ලෑන් කරා දළදා මාලිගාවට යන්න. මම හිතපු තරම් ගොඩක් සෙනග හිටියේ නැහැ. මං හිතන්නේ ඒ උදේ පාන්දර නිසා වෙන්න ඕනේ. ඇත්තටම මං ආසයි උදේ පාන්දර මේ වගේ දළදා මාලිගාව වඳින්න තියනවා නම් ඒක මහා හරි අමුතු හැඟීමක්. ඉතින් සෙනග ගොඩාක් ඉන්න වෙලාවකට යනවට වැඩිය මෙන්න මේ වගේ වෙලාවකට යන එක හොඳයි කියලා තමයි මං නම් හිතන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති මොකද මේ හදිස්සියම දළදා මාලිගාවේ අපි ආවේ කියලා. හස්බන්ඩ්ගේ සුබ වැඩ කටයුත්තක් කරන්න කලින් තමයි අපි දෙවියන්ගේ ආශිර්වාදය බුදුන්ගේ ආශිර්වාදය ගන්න මේ දළදා මාලිගාවට ආවේ. ඉතින් මං හිතනවා ඔයාලගෙත් මොනවා හරි සුබ කටයුත්තක් කරන්න කලින් මෙන්න මේ වගේ දළදා මාලිගාව රුවන්වැලි මහසෑය ඒ වගේ තැනකට ගිහිල්ලා ආශිර්වාදය ගන්නවා නම් ඒක අපිට ගොඩාක් හොඳයි කියලා. මගේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ. දළදා මාලිගාව වගේම අද මගේ vlog එකෙන් මම ඔයාලව තවත් තැනකට එක්කගෙන යනවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම තව කොහෙද යන්නේ කියලා බලන්න. දළදා මාලිගාව වඳින්න ආවට පස්සේ අපිට ඒක ඇතුලේ බලන්න දැන් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට ටයිම් තියෙන විදිහට ඒ හැම තැනකටම යන්න තමයි අපි try කරේ. ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට අපි මේ එළියට යනවා. අපිට තව කරගන්න වැඩ ගොඩාක් තියෙනවා කැන්ඩි වල. ඉතින් ඒ වැඩ ටික කරගෙන ඉක්මනටම ගෙදර යන්න ඕනේ. මොකද ගෙදර ගිහිල්ලා ඊට පස්සේ දවසේ මම තවත් දිහාවක යනවා. ඉතින් බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් කැන්ඩි වල ඉඳන් ගෙදර ආවට පස්සේ මගේ මේ ඊළඟ දවස ගත වෙන්නේ සමන් දේවාලේ. ඉතින් අද මේ ගමන යන්න මාත් එක්ක ආවේ මගේ ගෙදර කට්ටියයි මගේ හස්බන්ඩ්යි. ඉතින් අදත් මේ ගමන මාත් එක්ක ටිකටම එකතු වෙලා බලන්නකෝ. ඉතින් ඉස්සෙල්ලම මම කියන්නම් සමන් දේවාලේ කොහෙද තියෙන්නේ කියලා. මගේ මේ vlog එක බලන සමන් දේවාලේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති යාළුවන්ට තමයි මම මේ විස්තරේ කියන්නේ. ඉතින් මේක තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. ඉතින් මේ සමන් දේවාලය අපේ බෞද්ධ ආගමයි දෙවියන්ගේ විශ්වාසයයි එකට බැඳිච්ච පූජනීය ස්ථානයක් විදියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම ඔයාලා හැමෝම දන්න ශ්‍රී පාදය ආරක්ෂා කරන සමන් දෙවියන්ගේ අඩවිය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මගේ මේ vlog එක බලන තාමත් සමන් දේවාලේ ඇවිල්ලා නැති යාළුවන්ට මං කියනවා අනිවාර්යෙන් ජීවිතේ එක වතාවක් හරි මෙතනට ඇවිල්ලා සමන් දෙවියන්ගේත් ආශිර්වාදය අරගෙන බලන්න කියලා. ඉතින් අපි පූජාව තියලා කෙලා සමන් දේවාලේ ඇවිදලා බෝධිය නාවලා පහන් තියලා ඒ හැමදේම කරා. හරිම නිදහස් නිස්කලංකව වන්දනාමාන කරන්න ඕනි නම් අනිවාර්යෙන් මේ සමන් දේවාලෙට අපි එන්නම ඕනේ. ඉතින් ඒ වගේම තමයි ගොඩාක් අය විශ්වාස කරනවා
මමත් ඇතුළුව හැමෝම විශ්වාස කරන දෙයක් තමයි ඇත්තටම මෙතන හාස්කම් තියනවා කියන එක. මොකද සමන් දෙවියන්ගේ ආශිර්වාදය අරගෙන බුදුන් වැඳලා බෝධිය නාවලා ඒ දේවල් කරාට පස්සේ හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. ඉතින් වෙලාවක් තියෙන හැම දවසකම වෙලාවකම මෙන්න මේ වගේ දෙයක් කරන්න, මේ වගේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන්න කියලා මං ඔයාලා හැමෝටම කියනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් vlog එකක් අරගෙන ආයෙත් දවසක එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඉතින් මගේ vlog එකේ ඉස්සරහට මං කියන්නම්කෝ හස්බන්ඩ්ගේ සුබ වැඩ කටයුත්ත මොකක්ද කියලා. ඉතින් ඒවත් මගේ vlog එකකින් මං අරගෙන එන්නම්. එහෙනම් ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.